ගොඩක් අය මගේ රික්වෙස්ට් කරලා තිබ්බා හරියටම කොරියන් රයිස් ෆේස් මාස්ක් එකක් හදාගන්න විදිය කොහොමද කියලා. මේකට ඕන වෙන්නේ හාලුයි මී පැණි. එතකොට හාල් නම් ඔයාලා කැමති වර්ගයක් ගන්න පුළුවන්. සුදු කැකුළු නම් ගොඩක් හොඳයි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ හාල් ටික පිරිසිදු භාජනයකට දාගෙන මේක හොඳට හොද ගන්න එක. මම නම් සාමාන්‍ය වතුරෙන් 3 පාරක් විතර හොදගෙන ඊට පස්සේ පුළුවන් නම් උණු වතුර ටිකකුත් දාලා හොද ගන්නවා. මොකද හාල් කල් තියා ගන්න ඕන හින්දා මේවට ගොඩක් බෙහෙත් ගන්න හින්දා හොඳට මේක ඉස්සලා හොද ගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටිකක් වැඩිපුර දාලා මේක හොඳට තම්බ ගන්නවා. තම්බගත්ත හාල් ටික බ්ලෙන්ඩ් එකට දාලා ඒකටම මී පැණි ටිකක් ඇඩ් කරලා මේක තික් පේස්ට් එකක් වෙන විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේක හැමදාම හදන්න අමාරු හින්දා ඔයාලට පුළුවන් මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා වුණත් පාවිච්චි කරන්න. මේ ෆේස් මාස්ක් එක හොඳ ඔයිලි ස්කින් එකක් තියෙන පිම්පල් ගොඩක් තියෙන අයට මොකද මේකෙන් සාමාන්‍යයෙන් දෙපාරක් විතර පාවිච්චි කරාම ඔයාගේ පිම්පල්ස් බහලා යනවා ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා ඔයාලගේ අදහස් රිසල්ට් මාත් එක්ක share කරන්න අමතක කරන්න එපා. bye bye.